ආයුබෝවන් මම දිමි. දැන්ට ජපානයේ කියොතෝ නුවර පශ්චාත් උපාධිය හදාරන ශිෂ්‍යාවක් විදියට මෙහි දියුණු තාක්ෂණය සහ ඉතාම සරල නමුත් සාර්ථක ව්‍යාපාර රහස් ගැන මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඉතින් අද මම ඔයාලට ගෙනෙන්නේ ලංකාවේ ඉඳන් ඉතාමත් අඩු මුදලකින් පටන් ගන්න පුළුවන් ජපානයේ අලුත් ව්‍යාපාරික අදහස් පහක් ගැනයි. පළවෙනි එක තමයි කාර්ය බහුල අයට පහසුවක් වෙන විදිහට එළවලු සහ පළතුරු පිරිසිදු කර කපා ඇසුරුම් කර බෙදා හැරීමේ සේවාව. මේට කියනවා ready to cook කියලා. දෙවැන්න තමයි ජපානයේ සෑම තැනකම දකින්න ලැබෙන වෙන්ඩින් මැෂින් සංකල්පය. ලංකාවට ගලපා ගනිමින් සේවකින් නැති කුඩා ස්වයංක්‍රීය සේවා ස්ථාන ඇති කිරීම තමයි මෙහි අරමුණ. තුන්වැනි අදහස තමයි ඉතාම කුඩා ඉඩකඩක් වුවත් නිර්මාණාත්මක භාවිතා කරමින් ආකර්ශනීය ව්‍යාපාර ස්ථාන නිර්මාණය කිරීම. මෙම සංකල්පය ජපානයේ අපිට බහුලව දකින්න පුළුවන්. මේ සංකල්පය භාවිතා කළා තමයි ජපානයේ මිනිස්සු තමන්ගේ නිවෙස් ඉතාමත් ස්මාර්ට් විදියට ස්පේස් ඔප්ටිමයිස් කරමින් සාදා තිබෙන්නේ. හතරවෙනි අදහස තමයි පාවිච්චි කරන ලද ඉලෙක්ට්‍රොනික හෝ ගෘහ භාණ්ඩ තාක්ෂණිකව අලුත් වැඩියා කර වගකීමක් සහිතව නැවත විකිණීමේ ව්‍යාපාරය. මෙයට අපි කියනවා අප්සයිකලින් ව්‍යාපාර අදහස් කියලා. ජපානයේ බහුලව මෙම ව්‍යාපාර අදහස් අපිට දක ගන්න ලැබෙනවා. පස්වෙනි සහ අවසාන අදහස් තමයි තාක්ෂණය භාවිතා කරමින් පාරිභෝගිකයාගේ නිවසටම අවශ්‍ය සේවාව ලබා දෙන සබ්ස්ක්‍රිප්ෂන් බේස්ඩ් ව්‍යාපාරික ක්‍රමය. මම හිතනවා මේ අදහස් ඔබේ ව්‍යාපාරික සිහිනවලට ලොකු උදව්වක් වෙයි කියලා. මගේ ඊළඟ වීඩියෝ එකකින් මේ අදහස් පහ ගැන සවිස්තරාත්මකව මම ඔයාලට කියලා දෙන්නම්. මේ වගේ ජපානයේ තාක්ෂණය සහ ව්‍යාපාරික රහස් තවත් දැනගන්න කැමති නම් මගේ ඉන්සයිට්ෆුල් දිනි channel එක අදම subscribe කරන්න. තවත් වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙමු.